අද ආවේ මගේ ඉතුරු ඩයපර් බ්‍රෑන්ඩ්ස් 4 ගැන මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ බ්‍රෑන්ඩ්ස් 4 මොනවද කියලා අපි දැන් බලමු. එකක් මාවල්, අනිත් එක බේබි ෂර්මී, අනිත් එක ෆාලින්, ඊළඟ එක වෙලෝනා කඩ්ල්ස්. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් 4 ගැන කතා කරොත් මම බබාට මේ 4ම පාවිච්චි කරා. කිම්රොක්ස් එකත් එක්ක එතකොට ඩයපර් බ්‍රෑන්ඩ්ස් 5ක් මම පාවිච්චි කරලා තියෙනවා. කිම්රොක්ස් බ්‍රෑන්ඩ් එක ගැන මම වෙනම වීඩියෝ එකක් Facebook එකේ සහ මගේ TikTok account එකේ කරලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. මේ බ්‍රෑන්ඩ්ස් 4 ගැන ඕවරෝල් මම ඔයාලත් එක්ක අද මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නවා. එතකොට මම බබාට මුලින්ම ඉස්සෙල්ලාම බබාට ඇඳුවේ වෙලෝනා කඩල්ස්. ඒක දවස් 3න් තමයි මම බබාට මුලින්ම ඇඳුවේ. වෙලෝනා කඩල්ස් ගැන අපි මුලින්ම කතා කරමු. වෙලෝනා කඩල්ස් මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක බලද්දී තව බ්‍රෑන්ඩ්ස් තියෙනවා අපිට මාකට් එකේ හොඳ බ්‍රෑන්ඩ්ස්. මේකේ මේ ඇතුලේ තියෙන කොටන් ලේයර් එක හොඳයි. අනිත් බ්‍රෑන්ඩ්ස් එක බලද්දී මේතන කොටන් ක්‍රීම්රොක්ස් එකේ වගේම මේකෙත් මේ කොටන් ලේයර් එක හොඳට අපිට අතර දැනෙනවා. පහසු බබාට සනීප කොටන් ලේයර් එකක් තමයි තියෙන්නේ. අනිත් එක මේකේ ටේප් ටයිප් මේ නිව්බෝර්න් නිසා ටේප් ටයිප් ටේප් එකත් හොඳට ඇලවෙනවා, ගැලවෙන්නේ නැහැ. පිටිපස්ස හොඳට මේ නිව්බෝර්න් එකේ මේ වගේ ඉලාස්ටික් එකක් තියෙනවා. බබාට හොඳට ලෙග් ලයින්ස් වලට ෆිට් වෙලා මේක ඇඳුවම හොඳට තියෙනවා. ඒ වගේම කක්කිචූ දාගත්තාම චේන්ජ් වෙනවා මේක. ඒ සේරම තියෙනවා. ඕවරෝල් ගත්තාම මට මේකට 10න් 9ක් දෙන්න පුළුවන්. මේක පාවිච්චි කරලා බලන්න. මම නිව්බෝර්න් මුලින්ම බබාට ඇඳුවේ මේක. මේක මට කෙනෙක් රෙකමන්ඩ් කරපු නිසා තමයි මම මේක ගත්තේ. ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඊළඟට අපි ගමු ෆාලින් එක. ෆාලින් එකේ මේක ස්මෝල් ඩයපර් එකක්. මම මුලින්ම බබාට අරගත්තේ නිව්බෝර්න් ඩයපර් එක. නිව්බෝර්න් එකේ මේ වගේ පිටිපස්සේ ඉලාස්ටික් එකක් නැහැ. මං ගත්ත එකේ මේ වගේ තමයි තිබ්බේ. ඒක ලිස්සනවා. බබාට හිටින්නේ නැහැ. අනිත් එක ටේප් එක බබාට ඇඳුවට පස්සේ ගැලවුණා. ඒක එක ඩයපර් වල එක එක විදියයි. පෙලක් ඩයපර් වල ගැලවුණේ නැහැ. පෙලක් ඩයපර් වල ගැලවුණා. ෆාලින් එකෙත් ඇතුලේ මේ කොටන් ලේ එක පහසුයි, සනීපයි බබාට. ඒකත් හොඳයි. අනිත් ඒවත් එක්ක බලන්න. අනිත් ඒවා කියන්නේ බේබි ෂර්මී එකේ මාවල් එකේ කොටන් ලේ එකට වැඩිය මේ දෙකේ කොටන් ලේ හොඳයි. අනිත් එක තමයි මම මේකේ 80 ඩයපර් 80 පැක් එක ගත්තා. ඒක ගන්න හේතුව තමයි වර්ත්. මේක සාධාරණයි. රුපියල් 50 ගාණක් වගේ තමයි 80 පැක් එක ගත්තාම එක ඩයපර් එකකට වැටෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් පහුගිය ටිකේ හොඳටම වැස්සනේ. ඒ වැස්ස දවසල මම බබාට ඇඳුවේ ඩයපර්ස්. එතකොට මට නිතරම පාවිච්චි වෙන හින්දා තමයි මම මේකේ 80 පැක් එක ගත්තේ. මේක සහ වෙලෝනා එක දෙකම බබා කක්කිචෝ ෆිල් කරගත්තාම යටින් මෙහෙම එල්ලෙන්න බලනවා. එතකොට ගමනක් වගේ යන්න ගොඩක් කැතට පේනවා. ඉතින් ඇඳුමක් ගන්නාම. හැබැයි ඕවරෝල් ගත්තාම මේ බ්‍රෑන්ඩ් දෙකම හොඳයි. මට මේකට 10න් 9ක් 8ක් වගේ දෙන්න පුළුවන්. ඊළඟට අපි බේබි ෂර්මී බ්‍රෑන්ඩ් එක බලමු. බේබි ෂර්මී බ්‍රෑන්ඩ් එකෙත් නිව්බෝර්න් එකේ මේ වගේ තියෙනවා. ටේප් එකත් අවුලක් නැහැ, ෂේප්. හැබැයි මේකේ කොටන් මේ ලේයර් එක මෙතන ඇතුලේ තියෙන අර දෙක තරම් කම්ෆර්ටබල් නෑ වගේ, සනීප නෑ වගේ. අර දෙකත් එක්ක බලද්දි මට මේකට දෙන්න පුළුවන් 10න් 7ක් 8ක් වගේ. ඊළඟට මම ගන්නේ මාවල් බ්‍රෑන්ඩ් එක. මාවල් බ්‍රෑන්ඩ් එකේ මට දෙන්න පුළුවන් 10න් 5ක් 4ක් වගේ. මට සෙට් උන්නේ මගේ බබාට මේක ඇඳුවට පස්සේ ලීක් වුණා. බබාගේ ස්කින් එක රතු වුණා. ඉතින් බබා මේක ඇඳුවාම හරි කැමති නෑ මේක ඇඳන් ඉන්න. මම මේකේ බබාට දවස් 3ක් ඇඳුවා. අඳලා බැලුවා මේක හොඳයිද කියලා. බබා මේ ඩයපර් එක කැමති නෑ. ඒක රිජෙක්ට් කරා. ඉතින් මේකේ මට මන් දන්නේ නැහැ. ඔයාලා නම් දන්නවද දන්නේ නැහැ. මට මේකේ අර මේ කක්කිචූ දාගත්තාම හොයාගන්න විදියක් නැහැ. කක්කිචූ දාගත්තාම මට මේකේ චේන්ජ් වෙන්න හොයාගන්න විදියක් නැහැ. සහ මට මේ බ්‍රෑන්ඩ් එක සෙට් වෙන්නේ නැහැ. මට මේකේ ටේප් එක වුණත් හරි නැහැ.
ඉතින් මට මේකට දෙන්න පුළුවන් 10න් 5ක් වගේ. ඕවරෝල් මේ බ්‍රෑන්ඩ්ස් හතරම ගත්තාම කිම්රොක්ස් එක හොඳයි, ෆාලින් එක හොඳයි, මාවල් එක හොඳයි මට. බේබි ෂෙල් මේකත් අවුලක් නැහැ. මම අනිත් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම මේ බ්‍රෑන්ඩ්ස් පහම පාවිච්චි කරලා බැලුවා මගේ බබාට මොකද්ද හොඳ කියලා. ඔයා ඩයප් එකක් තෝරගනිද්දී කෙනෙක් කියන දේ මත යැපෙන්නේ නැතුව කෙනෙක් කියන දේ විශ්වාස කරලා ඔයාගේ බබාට අන්දන්න යන්න එපා. ඒකට හේතුව තමයි බබාගෙන් බබාට එයාගේ ස්කින් ටයිප් එක වෙනස් වෙනවා. මගේ බබාගේ ස්කින් ටයිප් එක වෙනයි, ඔයාගේ බබාගේ ස්කින් ටයිප් එක වෙනයි. එතකොට ගොඩක් බබාලගේ නිව්බෝර්න්ස්ලගේ ස්කින් ටයිප් එක ගොඩක් සෙන්සිටිව්. එතකොට අපි හොඳ බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න ඕනේ. ඒකට අපිට එක බ්‍රෑන්ඩ් එකක් විතරක් පාවිච්චි කරලා ඒ බ්‍රෑන්ඩ් එක හොයන්න බෑ. ඒක නිසා තමයි මම තීරණය කරේ බ්‍රෑන්ඩ්ස් කිහිපයක් බබාට try කරලා බලනවා කියලා. බලලා තමයි මම හොඳ බ්‍රෑන්ඩ් එක තෝරගත්තේ. ගණන් බලද්දී මේ හැම බ්‍රෑන්ඩ් එකක්ම එකම රේන්ජ් එකේ තමයි යන්නේ. 4 pack එක 350, 370, 380 වගේ ගණන් වල තමයි යන්නේ. සාමාන්‍යයෙන් ඩයප් එකක් රුපියල් 90ක් 100ක් වගේ වෙනවා. ලොකු කොන්ටිටි එකකින් ගත්තොත් ඩයිපර් ප්‍රයිස් එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි මගේ ඩයිපර් එක්ස්පීරියන්ස් එක. මගේ බබාට ඩයිපර් අන්දලා මං ගත්ත එක්ස්පීරියන්ස් එක. මම කියන නිසා ඔයාලා මේ බ්‍රෑන්ඩ්ස් මේක හොඳ, මේකට මම ලකුණු 10න් 10ක් දුන්නා, මේකට මම 10න් 9ක් දුන්නා කියලා ඔයාලා අරන් අන්දන්න යන්න එපා. ඔයාලා මේ බ්‍රෑන්ඩ්ස් කිහිපයක් 4 pack තියෙනවනේ. 4 pack එකේ ඩයිපර් පැක් කීපයක් අරන් බබාට අන්දලා බලන්න. ඔයාගේ බබා වැඩිපුරම කැමති බබා පහසුවෙන්ම ඉන්නේ මොන බ්‍රෑන්ඩ් එක ඇඳුවට පස්සේද කියලා. සහ මේ වැඩි වෙලාවක් අන්දලා තියන්න පුළුවන් මොන වගේ එකක්ද, එතකොට බබාට පහසුවක් දැනෙන්නේ මොකේද කියලා ඔයාලා තමයි බලන්න ඕනේ. මොකද කිම්රොක්ස් එකේ ඇඳුවට පස්සේ බබා පේන්නේ නැහැ එයා ඩයපර් එකක් අන්දලා කියලා. ඇත්තටම කිම්රොක්ස් බ්‍රෑන්ඩ් එක හොඳයි. ෆාලින් එකත් ප්‍රශ්නයක් නෑ. ඩේලි ඔයා ඩයපර් යූස් කරන කෙනෙක් නම්. අනිත් එක වෙලෝනා කඩල්ස් වගේ නම් ටිකක් එක්ස්පෙන්සිව්. හැබැයි ඉතින් වරදක් නැහැ. මුලින්ම ඔයා නිව්බෝර්න් ඔයාගේ බබාට මුලින්ම අන්දන්න හිතාගෙන ඉස්සලාම ඔයා මීට කලින් බබාට ඩයපර් අන්දලා නැත්තම් මුලින්ම නම් ඔයා බබාට ඩයපර් එකක් අන්දන්නේ ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් අරන් අන්දන්න. මොකද පොඩි පොඩි බ්‍රෑන්ඩ්ස් අරන් අහලා නැති බ්‍රෑන්ඩ්ස් අරන් අන්දන්න එපා. ඒක බබාට ඩැමේජ් වෙන්න පුළුවන් බබාගේ ස්කින් එක. මේ ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ගොඩක් අය ඉල්ලුවා මේ වීඩියෝ එක ඉක්මනට අරගෙන එන්න කියලා. ඔන්න මං අරන් ආවා. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් හතරෙන් මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මේක පේජ් ප්‍රොමෝෂන් එකක්වත් බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක්වත් නෙවෙයි. මගේ පෞද්ගලික ධනෙන් තමයි මම මේ දේවල් අරන් ඇඳුවේ මගේ බබාට. ඉතින් මේක තමයි මගේ හොනස් රිවිව් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ බ්‍රෑන්ඩ්ස් හතර ගැන. එහෙනම් ඉතින් මේ වගේ තවත් වැදගත් වෙන වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.